අයවැය ලේඛනකින් ලංකා ඉතිහාසයේ පාරවල් බෝක්කු ගොඩනැගිලි මේ වගේ ඉදිකිරීම සඳහා ප්‍රාග්ධන වියදම් වැඩියෙන්ම වෙන් කරපු අවුරුද්ද මේක. රුපියල් බිලියන 1400ක් වෙන් කරලා තියෙනවා වැඩ කරන්න කියලා. බිලියනක් කියන කෝටි 100යි. කියන කෝටි 100 ඒවා 1400ක් වෙන් කරලා තියෙනවා වැඩවලට. දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් තියෙන ප්‍රශ්නේ මේ වෙන් කරපු සල්ලි මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් ඒ සල්ලි වලින් වැඩ කරන්න ඕන. වැඩ කරන්න බැරි වුණොත් දෙසැම්බර් මාසේ 31 වෙනිදා ආපහු එවන්න ඕන භාණ්ඩාගාරයට. දැන් එනං අභියෝගය මොකද්ද? දැන් අභියෝගය තමයි මේ වෙන් කරපු සල්ලි වියදම් කරන එක. ඉස්සර අභියෝගය මොකද්ද? වැඩ තියෙනවා සල්ලි නැහැ. දැන් තියෙන අභියෝගය මොකද්ද? සල්ලි තියෙනවා වැඩ කිරීමේ අභියෝගයක් තියෙනවා. අපි වැළුවයි මේ වැඩ කරගන්න අමාරු. සමහර ඒවා ගැස්තමේතු හදන්න ටීఓ මහතුරු ඕන. ගිහලා මැනලා නේ හදන්න. හැබැයි ගොඩක් තැන්වල මොකද වෙලා තියෙන්නේ? පුරප්පාඩු, හිගයක් තියෙනවා. අවශ්‍ය නිලධාරීන් නැහැ. අපේ රාජ්‍ය සේවයේ පහළ වැඩි, පහළ විශාල ප්‍රමාණයක් ඉන්නවා. උඩ යාන්තම් ඇති. මැද ලේයර් එකක් තියෙන රාජ්‍ය සේවයක මදි. ඉතින් අපි මොකද කරේ? දැන් එනම් මේ මුදල් වියදම් කරන්න නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඕන. අන්නේ රාජ්‍ය සේවයේ ගොඩනැගීම සඳහා අවුරුදු 5-6කට පස්සේ ආණ්ඩුවක් තීරණයක් ගත්තා. මේ අපේ ආණ්ඩුව මේ තීරණය ගත්තේ. මොකද තීරණේ? අලුතින් රාජ්‍ය සේවයට 30000ක් මදව ගන්න තීරණයක් ගත්තා. 30000ක්. හිතන්න. විභාග පවත්වලා ඇප්ලිකේෂන් දාන්න, විභාගයට වාඩි වෙන්න, ලකුණු ගන්න, එයාට රස්සාව දෙනවා. දේශපාලකයා පස්සේ ඇප්ලිකේෂන් ගන්න යන්න එපා. ඒ යුගයේ අවසන් කරලා තියෙන්නේ. ඉස්සර නම් 30000ක් තියෙනවා කිව්වොත් මහා හැමතික ගෙදර යන්න උන. ඒක ඉවරයි. ඒ යුගයේ ඉවරයි. අද 30000ක් තියෙනවා. අපි පත්‍රය දැන්වීම දාන්නම්, ඉල්ලුම් පත්‍රය දාන්න, විභාගයට වාඩි වෙන්න, ලකුණු ගන්න, රස්සාවට යන්න. ඉස්සර මොකද කරන්නේ? රස්සාව දෙන්න නම් ඡන්ද දෙන්න. රස්සාව දෙන්න නම් කැන්වස් යන්න දෙන්න. තිබුණ නැති එහෙම යුගයක්. ඒක හරි. එයාගේ ගෙදර රස්සාවක් දෙනවනම්. එයාගේ ගෙදර රස්සාවක් දෙනවනම් හරි. හැබැයි මේක ආණ්ඩුවේ රස්සා. ආණ්ඩුවේ රස්ස දෙන්න මන්ත්‍රීත් එක්ක කැන්වස් යන්න ඕන. ආණ්ඩුවේ රස්ස දෙන්න මන්ත්‍රීගේ පෝස්ටර් ගලවන්න ඕන. ඒ යුගයේ අවසන් අපි 30000ක් රාජ්‍ය සේවයට බඳව ගන්නවා. හැකියාව, දක්ෂතාවයේ තියෙන අලුත් තරුණ පරම්පරාව. තීන්දුව අරන්ද දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඊළඟ අපි බැලුවා අපේ රාජ්‍ය සේවකයන්. අවුරුදු 5කින් හොඳ වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. හොඳ මූලික වැටුප් වැඩි වෙලා නැහැ. ගුරුවරුන්ගේ විශාල වේදනාවක් තිබුණා තමන්ගේ වැටුප ප්‍රමාණවත් නැහැ කියලා. ඒ වගේම වෛද්‍යවරු, ඉංජිනේරුවන් රට දාලා ගියා මේ තත්ත්වය ප්‍රමාණවත් නැහැ කියලා. අපි ඉතා හොඳ වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. රුපියල් 38000ක මූලික වැටුපක් තිබ්බ ගුරුවරයෙකුට අපි වැඩි කරලා තියෙනවා රුපියල් 63000 දක්වා. එහෙම වැඩි කරේ. රුපියල් 53000ක් තිබුණු ආරම්භක වෛද්‍යවරයෙකුට වැඩි කරලා තියෙනවා රුපියල් 94000 දක්වා. අපි ඉතාමත් හොඳ වැටුප් වැඩිවීමක් දුන්නා. එයි අපේ මේ රට හදන්න අපිට හොඳ රාජ්‍ය සේවයක් ඕන. ලෝකේ දියුණු වෙච්ච බොහෝ රටවල් වල පිටිපස්සේ තියෙන ප්‍රධාන සාධකය තමයි ශක්තිමත් රාජ්‍ය සේවය. නැත්තම් කවුද කරන්නේ? ගමට පාරවල් ටික හදන්න එනවා. ඒ දිහා හරියට බලලා ඒ වැඩ ඉක්මන් කරන්න ඉන්නේ කවුද? ඒක කරන්න ඕන රාජ්‍ය සේවය. අපි කල්පනා කරනවා නම් වී ගොවිපළ වල ටික හදලා බිත්තර වී නිෂ්පාදනය වැඩි කරන්න ඕන කියලා. ඒක කරන්න ඕන කවුද? ඒකට මැදිහත් වෙන රාජ්‍ය සේවය. ඒ නිසා මේ රට ගොඩනගන්න ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕන. ලෝකේ දියුණු වෙච්ච ගොඩක් රටවල් වලට ඒ වැඩේ ඇදගෙන ගිය රාජ්‍ය සේවය. හැබැයි අපේ රාජ්‍ය සේවය කඩා වැටලා තියෙන්නේ. දැක්කද අර එක පැත්තක මන් දැක්ක කොයිද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පුටුවක් උස්සා යනවා. එහෙම රාජ්‍ය සේවය බෑ. හොඳ රාජ්‍ය සේවයක් අපි හදන්න ඕන. ඒගොල්ලන්ට සාධාරණ වැටුපක් අපි පිටවලා තියෙනවා. මේ අවුරුද්ද විතරක් ඒ වැටුප වැඩිවීමට අපි වැඩි වෙන වැටුප ගෙවන්න කෝටි 11000ක් වෙන් කරලා තියෙනවා. කෝටි 11000ක්. ලබන අවුරුද්දේ ඒ වැඩි වෙන කොටස ගෙවන්න කෝටි 11000ක් යනවා. 2027 ජනවාරි වල ඒක වැඩි කරන්න කෝටි 11000ක් යනවා. 2027 වෙනකොට අපි රාජ්‍ය සේවයේ වැටුප වැඩිවීම විතරක් ගෙවන්න කෝටි 33000ක් වැය කරනවා. එයි මේ රට ගොඩනගන්න හොඳ රාජ්‍ය සේවයක් වුණා. හැබැයි ඒක අනිත් පැත්තේ මොකද අපි කරලා තියෙන්නේ? රාජ්‍ය සේවයට අපි උපරිම වැටුප වැඩි කරන ගමන් අපි මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් අයින් කරනවා. හොඳයිනේ. මන්ත්‍රීවරුන්ට දෙනවා ලක්ෂ 10ක ඉන්ෂුරන්ස් එකක්. ඒක ලක්ෂ 2කමාරට අඩු කරනවා. වාහන පර්මිට් දෙන්නේ නැතුව යනවා. ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නැහැ. ඇමතිවරුන්ට දීපු තෙල් ඉස්සර දුන්නා ලීටර 1800 2000 අද දෙන්නේ 900යි. ඒක හරිය අඩකින් අඩු කරලා තියෙනවා. දීමනා අඩු කරලා තියෙනවා. මන්ත්‍රීවරයාට ඇමති වුණාම ඇමති පඩියක් හම්බ වෙනවා. මන්ත්‍රී පඩියක් හම්බ වෙනවා. අපි කිව්වා දෙකම ගන්නෙ නැහැ. ඇමති පඩිය අත්හරිනවා. මන්ත්‍රී පඩිය තෙල් දීමනාව ගන්න බෑ ඇමතිට. ඇයි ඇමතිට තෙල් හම්බ වෙනවනේ. අත්හරිනවා. අපි දේශපාලන නායකත්ව මොකද කරන්නේ? රට ගොඩ නැගීම සඳහා ආදර්ශය දෙනවා. මේ ළඟදි මට පාර්ලිමේන්තුවෙන් කතා කරලා කිව්වා ජනාධිපතිතුමා ඔබතුමාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජනාධිපති වැටුප දෙනවා ඇතිනේ. අපේ පාර්ලිමේන්තුවෙන් ඔබතුමාට මන්ත්‍රී විශ්‍රාම වැටුපකුත් දෙනවා. ඒ කියන්නේ මම මන්ත්‍රී වෙලා හිටියනේ. දැන් මම මන්ත්‍රී නෙවෙයි. ඒතර මන්ත්‍රී හැටියට මට විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. ජනාධිපති හැටියට පඩියක් අරන් හම්බ වෙනවා. ඉස්සර ඔය දෙකම අරන් හොඳේ යාළුවෝ. අපි කිව්වා විශ්‍රාම වැටුප එපා. හොඳ නැද්ද? ඇයි රට හදන්නෙම නායකත්වයක් ඕන. එහෙම දේශපාලන අධිකාරියක් ඕන. ඒ නිසා අපි ඔක්කොම කරමින් යනවා. එතනින් අතර වෙන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවය පමණක් නෙවෙයි. ඊළඟ අපි බැලුවා ආර්ථිකය ගොඩනගනකන් ජනතාව බලා ගන්න උන. අස්වැසුම ලැබෙනවා දුප්පත් ජනතාවට. 8500 දෙන්නේ. ඒක අපි 10000 දක්වා වැඩි කරා. 15000 දෙන අස්වැසුම 17500 දක්වා වැඩි කරා. ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ලැබී යුතුයි. හැබැයි ලැබෙන්නේ නැහැ. අපි ඇප්ලිකේෂන් දැන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීම මණ්ඩල හරහා තෝරලා ජුනි මාසේ පවුල් ලක්ෂ 4කට අලුතෙන් අස්වැසුම ලබා දෙන කටයුතු කළා දෙන ජූනි මාසේ. දැන් ඇප්ලිකේෂන් ටික කැඳවලා ලක්ෂ 8ක් විතර ඇවිල්ලා තියෙනවා. මේක තෝරලා ලක්ෂ 4කට අපි අලුතෙන් අස්වැසුම ලබා දෙනවා. හොඳද?
හොඳයි. එතකොට දැන් ඉන්නවා ජනපජාවක් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වෙලා තියෙනවා. විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි වෙලා තියෙනවා. අස්සසුම් වැඩි වෙලා තියෙනවා. මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා. ලක්ෂ 8ක් විතර ඉන්නවා. අපි තීරණයක් ගත්තා මේ අවුරුද්දට ඒ ලක්ෂ 8ක් විතර වෙන කිසිදු ආධාර ක්‍රමයකින් ආධාර නොලබෙන ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතොසෙන් ලබා දෙන්න. අපේ ඇමතුමා ඉන්නවා මොණරාගල දෙන්න. මොණරාගල ඉතින් අපේ ඇමතුමා බාරයේ වැඩි තියෙන්නේ. හරි. වැඩේ කරන්න ඕන. හරිනේ බලා ගන්න ඕන ජනතාව. ඒ විතරක් නෙවෙයි. පාසල් දුවා දරුවන් ඉන්නවා. පාසල් පොත් උපකරණ මිලදී ගන්න විදියක් නැහැ. ලංකා ඉතිහාසයේ කවදාවත් එහෙම දරුවන්ට දීමනාවක් හම්බුනේ නැහැ. අපි මේ දෙසැම්බර් මාසේ සහ ජනවාරි මාසේ ළමුන් ලක්ෂ 16කට රුපියල් 6000 ගානේ දුන්නා පාසල් පොත් සහ උපකරණ මිලදී ගන්න. මේ කඩා වැටුණු ආර්ථිකයක් ස්ථාවර බවට පත් කරලා ජනතාවට ඒකේ ප්‍රතිලාභ අපි ලබා දෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි වැඩිහිටි දීමනාව වැඩි කරා. වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව වැඩි කරා. විශ්‍රාමිකයන් දීමනාව රුපියල් 3000කින් වැඩි කරා. ඒ වගේම අපි දැන් සති 3කට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. පහේ පන්තියට වඩා ඉහළ වගේ ඉන්න ගෑනු දරුවියන්ට සනීප ආරක්ෂක තුවා මාසෙකට 8ක් තියෙන පැකට් එකක් ලබා දෙන හැම මාසෙම අපේ දරුවන්ට එව්වමනාව ලබා දෙනවා දරුවියන්ට. මේ අප්‍රේල් මාසෙ ඉඳන් ලැබෙවි. ඇයි ජනතාව බලා ගන්න දරුවියන්ට එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශේෂම පාසල් දරුවියන්ට. ඒ සදා අපි උදව් කරන ආණ්ඩුවක් හැටියට කරන්න ඕන ජනතාව බලා ගන්න ඕන ආණ්ඩුව. ඒ එහෙම ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. එහෙම ආණ්ඩුව තිබ්බද මෙච්චර කාලයක්? නෑ. පෝරසාන ආධාර අපි එදෙනකොට තිබ්බේ රුපියල් 15000යි. ඒක 25000 දක්වා වැඩි කරා. දැන් සති 3කට කලින් අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. වී වගාව විතරයි පෝරසාන ආධාරය දුන්නේ. දැන් කුඹුරු වල අතුරු භෝග වගා කරනවා නම් ඒත් රුපියල් 15000ක පෝරසාන ආධාරයක් ලබා දෙනවා මේ යල්කන්නේ. ඒ විතරක්ද අවුරුදු ගණනාවකට පස්සේ මහකන්නේ මේ පහුගුණ මහකන්නේ කාටවත් වී වල ප්‍රශ්නයක් ආවද? වී මිල අඩුයිද? නෑ හොඳ වී මිලට සාධාරණ මිලක් අපි ගෙව්වා. දැන් පෞද්ගලික අපි මිලක් කිව්වා. පෞද්ගලික අංශයට සිද්ධ වුණා ඊට වඩා උඩට යන්න. හම්බුනේ නැද්ද හොඳ වී මිලක්? හම්බුණා. අද ඒකේ ප්‍රතිලාභ මොකද වෙලා තියෙන්නේ? මම දන්නවා මේ යල්කන්නේ සෑම කුඹුරක්ම වගා කරන්න ගොවි ජනතාව සූදානම් වෙලා ඉන්න බව පැහැදිලි. හැම කුඹුරක්ම වගා කරන්න පටන් අරන් තියෙනවා. එහෙමයි රටක් ගොඩනගන්නේ. රටක් ගොඩනගෙමින් තිබෙන ජනතාව අපි බලාගෙන තියෙනවා.